ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක සුබවාදී පණිවිඩ කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අප සූදානම්. ඒ සුබවාදී පණිවිඩ අතර විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ විශේෂ ප්‍රකාශය සහ අග්‍රාමාත්‍ය හරණී අමරසූරිය මැතිණියගේ විශේෂ ප්‍රකාශය පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අප සූදානම්. ඒ අතර පළවෙනියටම කතා කරනවා නම් විනිසුරු වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්. විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන ගත් එකක් නොව රටේ පොදු යහපත උදෙසා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී. මෙම සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියේම පවතින ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක කරන පුළුල් ප්‍රතිසංස්කරණවල එක් කොටසක් බවත් එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි තීරණයක් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට අදාළ විසිදවෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අවධානය යොමු වූ අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරුණා. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විමර්ශන නඩු පැවරීම සහ අධිකරණ යන සියලුම අංශ ඒකාබද්ධව ශක්තිමත් කළ යුතු බව සඳහන් කළා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස්ව දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැන්වීමට රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඊට අමතරව අල්ලස් කොමිසමේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමටත් අභියාචනාධිකරණය සහ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැන්වීමටත් ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට කටයුතු යොදමින් සිටින බවද ජනාධිපතිවරයා පැහැදිලි කළා. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයෝ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව පැවසූ අතර අදාළ තීරණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර පොදු සම්මිතියකට එළඹීම සුදුසු බව යෝජනා කළා. මෙම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ජනාධිපති නීති උපදේශක නීතිඥ එච්.එම්. විජේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සහභාගී වූවා. රටේ ආයෝජකයින්ට සුබ ආරංචියක්. අග්‍රාමාත්‍ය හරණී අමරසූරිය මැතිණියගේ ප්‍රකාශය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණී අමරසූරිය පවසන්නේ විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සැම විටම විවෘත බවයි. කොළඹදී පැවති ආසියා පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධන අරමුණු සම්බන්ධ ආයෝජන සංසදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරය මේ බව සඳහන් කළා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රජයට පමණක් නොහැකි බවත් ඒ සඳහා රාජ්‍යාංශය පෞද්ගලිකංශය සහ සිවිල් සමාජය එක්ව කටයුතු කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නා. අභියෝගාත්මක කාලයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යලි ස්ථාවර වෙමින් පවතින බවත් 2025 වසරේදී රටේ ආර්ථිකය 105කින් වර්ධනය වූ බවත් අගමැතිනිය සඳහන් කළා. කෙසේ වෙතත් රජයේ අරමුණු සංඛ්‍යාලයකන වලින් පමණක් පෙනෙන ආර්ථික වර්ධනයක් නොවන බවත් ජනතාවට හොඳ රැකියා අවස්ථා ලබා දෙන සහ ආර්ථික ප්‍රතිලාභ සාධනයට පෙදී යන ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම බවත් ඇය අවධාරණය කළා. ආයෝජකයන්ට රජයේ උපරිම සහයෝගය ලබා දෙන නමුත් ලාභය පමණක් ඉලක්ක කරගත් ආයෝජන වෙනුවට මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය ආරක්ෂා කරන වගකීම් සහගත ආයෝජන රජය අපේක්ෂා කරන බවද අගමැතිනිය පැවසුවා. සේවකයන්ට සාධාරණ වැටුප් ලබා දීම, වෘත්තීය පුහුණුව ලබා දීම, නිසි ලෙස බදු ගෙවීම සහ පරිසරය ආරක්ෂා කිරීම ව්‍යාපාරවල මූලික වගකීම් බවද ඇය පෙන්වා දුන්නා. මේ අතර එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සැන්ඩා ඔජියාම්බෝ සඳහන් කළේ ලෝකයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් හිගයක් පමණක් ගැටලුව නොවන බවත් පවතින මුදල් නිවැරදි ආයෝජන සඳහා යොමු කිරීම වැදගත් බවත්ය. සංවර්ධනය වෙමින් පවතින රටවලට ආයෝජන
ආකර්ෂණය කර ගැනීම සඳහා විශ්වාසය, විනිවිදභාවය සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව අත්‍යවශ්‍ය බවද ඇය සඳහන් කළා. ලග්ගලට ලැබුණු හොඳම තෑග්ග. නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ලග්ගල නවනගර ජල සම්පාදන ව්‍යාපෘතිය විෂය භාර අමාත්‍ය සුනිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ප්‍රජාවගේ දිගුකාලීන පාලීන ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් ලග්ගල් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ග්‍රාම නිලධාරී වසම් 21ක පවුල් 6500ක පදිංචිකරුවන් 25000කට වැඩි පිරිසකට ආරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. මෙම මුළුපිරීම කලාපයේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු පියවරක් සනිටුහන් කරමින් පානීය ජලය සඳහා විශ්වාසදායක ප්‍රවේශයක් සහතික කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළ නැන්වීමේ සතුටුදායක ආරංචියයි. 2027 අයවැය හරහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා. කැබිනට් තීරණ නිවේදනය කරමින් සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඉහත ප්‍රකාශය සිදු කළා. 2025 සහ 2026 දී රජයේ සේවකයන්ට මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. 2027 දී වැටුප් වැඩිවීමක්ද සිදු කරනවා. ආර්ථික ප්‍රකෘතිමත් වීම මැද්දේ රජයේ ආදායම සාපේක්ෂව වැඩි වෙමින් පවතිනවා. මේන් සැලකිය යුතු කොටසක් රජයේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සඳහා වෙන් කරනවා. රජයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ මට්ටමකට වැඩි කර තිබෙනවා. 2025 අප්‍රේල් මාසයේදී වැටුප් වැඩි කර තිබෙනවා. පසුව 2026 දී වැටුප් වැඩි කරන ලද අතර 2027 දී වැඩි කරනු ලබනවා. ඉතා හොඳ ආර්ථික තත්ත්වයකින් අපි රට බාරගත්තේ නැහැ. ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතිනවා. ඒ අනුව රජයේ සේවකයන්ගේ මූලික වැටුප් හා දීමනා වැඩිවීම ලබා දෙනු ලබනවා. දීමනා සහ වැටුප් සම්බන්ධයෙන් යමෙකුට ගැටලු ඇතනම් ඒ සඳහා පිහිටුවා ඇති කොමිසමට පැමිණිල්ලක් ගොනු කළ හැකි බව ඔහු සඳහන් කළා. රාජ්‍ය සේවයට 72000ක් බැඳවා ගැනීමට සතුටුදායකම අවසන් පුවත වෙනවා. රාජ්‍ය සේවයට නව සේවකයන් 72000ක් බඳවා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා. අතීතයේදී නිසි සුදුසුකම් මත රාජ්‍ය සේවයට පත්වීම සහ උසස් වීම සිදු කර නොමැති බැවින් රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය තියුණු ලෙස පිරිහී ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරනවා. කොළඹ පැවති උත්සවයකදී මාධ්‍ය අමතමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළා. රටේ ප්‍රධාන පරිපාලන යන්ත්‍රය වන රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන වගකීම් බවත් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවරගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයට නව සේවකයන් 72000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඔහු පවසා සිටියා. අනාගතයේදී දේශපාලන මැදිහත් වීමකින් තොර නිසි යාන්ත්‍රණයක් කරා සිවිල් සේවකයන්ගේ මාරුවීම, උසස් වීම සහ පාසල් ඇතුළත් කිරීම ඇතුළු කටයුතු සිදු කරන බවට නලින් හේවගේ මහතා සහතික කර තිබෙනවා. රජය මැදිහත් වන්නේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පමණක් වන බවත් සිවිල් සේවකයන් ඔවුන්ගේ කුසලතා සහ සුදුසුකම් මත පදනම්ව අගය කළ යුතු බවත් රටේ සංවර්ධනයට අවංකව දායක විය යුතු බවත් ඔහු අවධාරණය කළා. මෙවැනි උණුසුම් පුවත් දැනගන්න SL News 1 YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්නත්, ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබම සුබ දවසක්.